හිමවලින් වැසුණු දැවැන්ත කඳුපන්තියක් තියෙන රට පුරාම නිල්වන් විල් පද්ධතියක් තියෙන ඒ වගේම ලස්සන හරිත ගම්මාන තියෙන ලෝකේ ලස්සනම ට්‍රේන් රයිඩ් එක තියෙන රට ගැන තමයි මේ කතාව. පුළුවන් නම් ගෙස් කරන්නකෝ මොකක්ද මේ රට කියලා. හරියටම හරි ගොඩක් දෙනෙක්ගේ සිහින ගමනාන්තය බවට පත්වෙච්ච ස්විට්සර්ලන්තය ගැන තමයි මේ කතාව. හැබැයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ස්විට්සර්ලන්තයේ සුන්දරත්වය ගැන විතරක් නෙමෙයි ස්විට්සර්ලන්තයේ තියෙන ආර්ථිකමය වැදගත්කම. ලෝකයේ ඒක පුද්ගල ආදායම පැත්තෙන් බලනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් ලක්ෂයක් ඉක්ම වූ රටක් තමයි ස්විට්සර්ලන්තය කියලා කියන්නේ. ලංකාවත් එක්ක බැලුවොත් අපේ ඒක පුද්ගල ආදායම වඩා 20 ගුණයකටත් වඩා වැඩි ඒක පුද්ගල ආදායමක් ස්විට්සර්ලන්තයේ තියෙනවා. කොහොමද ඒ විශාල ආර්ථිකයක් ස්විට්සර්ලන්තය තුළ නිර්මාණය වුණේ? ප්‍රධානම දේ තමයි එයාට පුළුවන්කම ලැබුණා ලෝක ප්‍රකට සමාගම් ගණනාවක් තමන්ගේ රට තුළ ඇති කරගන්න. ලෝකයේ ඔරලෝසු කර්මාන්තයේ පැත්තෙන් බැලුවොත් ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය වන ඔරලෝසු තමයි අදටත් ලෝකයේ අංක 1 ඉන්නේ. Rolex වගේ බ්‍රෑන්ඩ් මතක් වෙනවා ඇති. ඒ වගේම ලෝකේ බැංකු පද්ධතිය ඇතුලේ ගත්තොත් ස්විස් බැංක් කියලා කියන්නේ ලෝකේ හැමතැනම කතා වෙන නම්බර 1 බැංකු පද්ධතියක්. ස්විට්සර්ලන්තයේ මුදල් ඒකකය ස්විස් ෆ්‍රැන්ක් එක ඇමරිකානු ඩොලරයටත් වඩා ස්ථාවර මට්ටමක තියෙන මුදල් ඒකකයක් තමයි ස්විස් ෆ්‍රැන්ක් එක. ඒ වගේම ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගම් ගණනාවක්, හයිටෙක් මැනුෆැක්චරින් කම්පැනිස් ගණනාවක් අදටත් ස්විට්සර්ලන්තය ඇතුලේ තමන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරනවා. හැබැයි මෙච්චර සමාගම් ඉන්න ස්විට්සර්ලන්තයේ ජනගහනය ඉන්නේ මිලියන 9කටත් වඩා අඩුයි. ඒ වගේම මුහුදු, ඒ වගේම තමයි විශාල ස්වභාවික සම්පත්, බොරතෙල් වගේ දේවල් ඒව තියෙන රටක් නෙවෙයි ස්විට්සර්ලන්තය කියලා කියන්නේ. ස්විට්සර්ලන්තය ගැන ඔයා දන්න තවත් දේවල් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා කවදා හරි යන්න කැමති ඔයාගේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක මොකක්ද කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.